ඔයා නිතරද වෙලේ ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔයා ෆෝන් එක කරගන්න බැරි වැඩක් කරගන්න ඔයා ඔයාගේ කම්පියුටර් එක පාවිච්චි කරනවා. ඒ දෙකේම ඔයාට තියෙනවා දැකලා ඇති ක්ලොක් එකක්. ඒ කියන්නේ ෆෝන් එකේ නම් ෆෝන් එකේ උඩින් නොටිෆිකේෂන් බාර් එකෙන් පෙන්නනවා ක්ලොක් එක. ඒ වගේම තමයි ඔයා PC එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට ටාස්ක් බාර් එකේ දකුණු පැත්තෙන් ඔයාට පෙන්නනවා. ඉතින් ඔයාලා කොච්චරනම් මේ ක්ලොක් එකෙන් ඔයා වෙලාව බලලා ඇති ඒක ඔයාට ගණන් කරන්න බැරි තරම් ඔයා මේකෙන් වෙලාව බලලා ඇති. ඉතින් ඒත් ඔයා දන්නවද මේ ක්ලොක් එක වැඩ කරන්න කොහොමද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් දෙන්නේ නැති කම්පියුටර් එක ක්ලොක් එක වැඩ කරන විදිහ ඔයාලට හිතා ගන්නවත් බෑ. ඉතින් අද අපි රිසර්ච් එකක් කරලා බලන්න හදන්නේ කොහොමද මේ ක්ලොක් එක වැඩ කරන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මාත් මේක ගැන දන්නේ නැහැ. මාත් මේක දැන් හොයලා බලන්න ඕනේ. ඒකින්ද තමයි මට වීඩියෝ කරන්න හිතුනේ. ඒ දැනුම ඔයාලටත් දෙන්න. ඉතින් එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා එමු කොහොමද ක්ලොක් එක වැඩ කරන්න කියලා හොයලා බලන්න. ඉතින් මම ඉන්ට්‍රෝ එක පස්සේ සෙට් වෙනවා. ඉතින් අපි වීඩියෝ එකක් බලමු. ඉතියාලේ මමගේ channel එකේ ඉන්නේ. ඉතින් දැන් එකතු වීඩියෝ වලට ඔයගොල්ලෝ channel software එකක් එකතු වෙන්නේ මේ වගේ වීඩියෝ බලන්න වෙනවා. හරි අපි new එකක් open කරලා බලමු. කොහොමද කම්පියුටර් එක ක්ලොක් වැඩ කරන්නේ කියලා. ඉතින් මම දැන් මේක type කරගත්තා. අපි enter දීලා බලමු. ඊට පස්සේ මෙන්න විදියට ආවා. මෙන්න ආවයි අපි ඒක translate කරලා බලමු. ini translate kita dari mulai itu translate dari kata ini dari mulai base dulu ini dari Google Translate dulu terus dari company card tadi apa dari pada habis dari sekian dari kita dengan nama di Google Gemini ka lagi බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම නේද Gemini එක open කරනවා. මම නේද Gemini open කරලා මේක සිංහලෙන් type කරනවා. type කරලා මේ message බලන්නේ. මම නේද type කරලා ඊට පස්සේ සිංහලෙන් උපයන්නේ. Main di berapa daerah itu lama ini ya udah dia dari kilo ini gini real time clock pak CMOS battery lah harganya mau Google search करो CMOS बैटरी मुझे दिया मेजर गाना खुलोगे तो यार मेरा अब धन्य माध्यम तो मैं मेरी गिरनी यार मैंने ये CMOS बैटरी के मुझे हमारी CMOS बैटरी की अन्य तो मैं तो क्या कीवर्ड करूँगा वैसे ini battery RT kita cipta kalau ini RTS ini cipta real time clock ini cipta namanya lalu karena tapi RTS cipta kalau RTC jadi ini kita namanya RTC real time clock cipta nih variable terus kan paling Google itu nama part crystal oscillator gitu ya normal near the lamp mana kasih mau kurang crystal perkomunikasi hebat tahu di terus mana ini sembilan kemarin karena itu mereka turun online tentang ketiga network time protocol dia nanti dari sini ke bukan kayak itu cuma antar dari lawan lu ke sini singkir lah itu bikin kill dia nih itu bisa sih kalau makin memilih dia mah
ඉතින් මෙන්න එක කියනවා ඒ කොම්පියුටර් ඔන් කරද්දී වෙලා වැරදෙනවා CMOS බැටරි බෑග කියලා කියන හැබැයි ඉතින් බැටරිය දාලා ප්‍රශ්නයක් නගන්න පුළුවන් කියලා දෙනවා. ඉතින් දැන් ඔයාලා දැනගත්තා කොහොමද මැෂින් එකේ වෙලාව හැදෙන්නේ. අපි දැන් අහනවා මොබයිල් ෆෝන් එකේ කොහොමද වෙලාව හදලා කියලා. මම ඒක ඉන්ටර්නල්ලා වීඩියෝ වරුව මොබයිල් ෆෝන් එක ගැන කල්පනා කරමුද. නැත්නම් සංකීර්ණ කටේ ප්‍රධාන පද්ධතිය බෑග් අභ්‍යන්තර උලකින් ඉන්ටර්නල් RPC ෆෝන් එක කම්පියුටර් වගේම රියල් ටයිම් ක්ලොක් එකක් තියෙනවා. ඒක තමයි මේ ෆෝන් එක ඕෆ් කරලා තිබ්බත් දිගට වෙලාව යන්නේ. තවත් බැටරිය සම්පූර්ණ බැසුවොත් ගලවා ඉවත් කළොත් මාර්ච් වෙලාව වර්ධනය කියන්නේ බැටරිය ගලවලා ගොඩක් කල් තිබුණේ ඒක වෙලාව වර්ධනය ඉඳී තියෙන වෙලාව. ඒ තමයි ජංගම දුරකථන ජාලය කියන්නේ නෙට්වර්ක් ටයිම් කියන එක. ඉතින් අපේ ෆෝන් එකත් වෙලාව කියවන ප්‍රධාන ක්‍රම මේක කියලා තියෙනවා. ෆෝන් එක වෙලාව නිවැරදිව තබාගන්න ප්‍රධාන ක්‍රම මේක කියලා තියෙනවා. ඔබ දුරකථන වල කියන්නේ අපේ සිග්නල් ටවර්ස් තියෙන්නේ. එන්නේ ඒකට සම්බන්ධ වුණාට පස්සේ නෙට්වර්ක් ආයතනයේ ටයිම් සෝන් කියන තාක්ෂණය හරහා ගන්නට වෙලාව කියන්නේ හරියටම නිවැරදිවම වෙලාව ඔබ සිටින රටවල ටයිම් සෝන් ෆෝන් එක ලබා ගන්න. ලෝකේ තියෙන එක ටයිම් සෝන් පින් රටවල ටයිම් සෝන් එක අපිට ලබා ගන්න තියෙනවා. ඒක අන්තර්ජාලය හරහා යවත්කල් වීම. ෆෝන් එක Wi-Fi දැන් මොබයිල් ඩේටා හරි වලින් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වුණාට පස්සේ ලෝකයේ තිබෙන ප්‍රධාන කාල සේවා ගන්න ඔටෝමැටික් ක්ලොක් සර්වර් කියලා එකකින් ඒ ෆෝන් එකේ වෙලාව තප්පරයකට නිවැරදි කරන්න. මේ නෙට්වර්ක් ෆයිල් ප්‍රොටෝකෝල් එක හඳුන්වනවා. ඊට පස්සේ තියෙනවා GPS තාක්ෂණය කියලා. මේ ෆෝන් එක ආත්මක එක චන්ද්‍රයන් කියන්නේ සැටලයිට් සිග්නල් වලින් මේ කාලද ඒ කියන්නේ ටයිම් එක ගන්නට හදවනවා කියලා මේ කියන්නේ. සිම් කාඩ් එක නොමැතිලාවට ඔයා GPS එකෙන් මේක හදාගන්න විතර මේකේ තියෙන්නේ. ප්‍රොසෙස් කන්ක්ලූෂන් එක තියෙනවා ෆෝන් එක ඇතුළේ පුරලෝක ප්‍රතිපත්තිය නිතරම සිම්පදව අන්තර්ජාලය හරහා ලෝක සම්මත වෙලාව සමෝත්සන්දී අපිට වෙනවා කියලා. මේ නිසා අපිට දින වෙලාව සකස් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ කියලා තියෙනවා. ඊළඟට ඔන්න විදිහ තමයි අපේ ක්ලොක් එකේ කියන්නේ අපි පාවිච්චි කරන ෆෝන් එකේ එතකොට කම්පියුටරේ ටැබ් එකේ වගේ දේවල් වල වෙලාව හැදෙන්නේ. කොච්චර වෙලාව බලලා තිබ්බ මේක දැනගත්තේ දැන් නම් වීඩියෝ වල ලයික් එකක් දාන්න. ඒ වගේ තමයි මේ වගේ වීඩියෝ බලන්න වෙන අනුපටෙක් ලයිව් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගට මේක තුලා ඉන්න කියලා ඉන්නවා. ඒ නැති අපි අවුට් එකට යමු. ඉතින් යාළුවනේ ඔයාලා දැනගත්තද ඔයාගේ ෆෝන් එකේ ඒ වගේම කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ ටැබ් එකේ කොහොමද ක්ලොක් එක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලා ඒ දේ දැනගත්තා නම් ඔයා දැනගත්තේ ඔයාගේ යාළුවටත් දැනගන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේ තමයි වීඩියෝ එකේ තියෙන වැරදි අඩුපාඩු ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාට ඉස්සරහට ඕනි කරන වීඩියෝත් පහලින් කමෙන්ට් කරන්න. මම ඒ වීඩියෝත් මට පුළුවන් ඉක්මනින් අරන් එන්න. ඒ වගේ තමයි මේ වගේ වීඩියෝ වල හැමදාම බලන්න අනුපට ක්ලබ් YouTube එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ඕල් දාගන්න. බෙල් අයිකන් ඕල් දාගත්තට පස්සේ ඔයාට මම දාන වීඩියෝ නොටිෆිකේෂන් එක විදිහට ඔයා ළඟටම ගෙන්නන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ ගහමු. මම අදට කියන්නම් අනුපට ක්ලබ් YouTube channel එක අනුප නිපුන්.